සුබ දවසක් යාළු සියලු දෙනාටම ට්‍රැවල් විත් සංජු channel එකේ මම ඔයගොල්ලන් අද එක් කරගෙන යන්නේ ඓතිහාසික මාතලේ පුරවරේ තියෙන මේ අලුවිහාරයේ පන්සලට. අද ඒක මම ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා සුබ වෙසක් දවසක් වේවා, වෙසක් පුන් පොහොය දවසක් වේවා මගේ සියලුම මෙරට ලෝකවාසී සියලුම දෙනාටම. ඉතින් යාළුවනේ අද අපි ගිහිල්ලා බලමු මේ වෙසක් පුන් පොහොය දවසේ මේ මාතලේ අලුවිහාරයේ පන්සලට ගිහින් බලමු අද පන්සල මොන වගේද කියලා. ඉතින් යාළුවනේ දැන් ඔන්න මම පන්සලේ ආවා. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ අද වෙසක් දවසේ පන්සලේ තියෙන අසිරිය තමයි ඔයගොල්ලන් මේ දකින්නේ. ඉතින් මෙන්න මේ හැරේ මේ දන්සලකුත් මේ පන්සල අද දවස පුරා තියෙනවා. ඉතින් මේ දන්සලේ පොලිමක් තමයි මේ ඔයගොල්ලන්ට එහා පැත්තෙන් පේන්නේ. ඉතින් යාළුවනේ අපි තව ටිකක් ගිහින් බලමු පන්සලේ පොඩ්ඩක් ඇවිදලා. ඉතින් මෙන්න මෙහෙ දැන් මම පන්සලේ මැදක් හරියට දැන් ආවා. ඉතින් යාළුවනේ මෙන්න මෙතනින් තමයි මේ පන්සලට අපි ප්‍රධාන වශයෙන් අපි ඇතුල් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන් මතක් වෙනවා ඇති මෙතන දකිනකොට. ඉතින් මේ අපේ පිටරටවල පන්දිංචලා ඉන්න සහ රැකියාවල ඉන්න මේ සහෝදරයන් සියලු දෙනාලත් මේ අද වෙසක් පොහොය දවසේ මම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔවුන්ටත් මේ දර්ශන දකිනකොට ඔවුන්ටත් මතක් වෙයි. ඉතින් මේ පන්සලේ අසිරිය ඔයගොල්ලන්ටත් මතක් වෙයි. ඉතින් යාළුවනේ දැන් මම මේ පන්සලේ ඇතුළට යන්නේ. රයිට් අපි නම් පොඩ්ඩක් අපි ගිහින් බලමු පන්සලේ ඇතුළට. ඉතින් යාළුවනේ මම දැන් මම යන්නේ පන්සලේ ඇතුළට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා යාළුවනේ. ඉතින් අපි පන්සලට ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. රයිට් ඔන්න යාළුවනේ මම දැන් මේ පන්සල උඩම කියන්නේ මිස්ථානට ආවා. ඔයගොල්ලෝ මේ දැන් දුටුවේ සමාධි පිළිමේ ආවා පන්සලේ. ඉතින් යාළුවනේ අපි අද විදේශිකයන් සෑහෙන ප්‍රමාණයක් අද මේ වෙසක් දවසේ මේ පන්සලේ නරඹන්න ඇවිල්ලා ඉන්නවා යාළුවනේ. ඉතින් මේ පන්සලේ තියෙන ප්‍රධාන විහාරස්ථානයේ අර ලෙන්න ඇතුලේ තියෙන විහාරය තමයි ඔයගොල්ලන් දුටුවේ. ඉතින් මෙන්න යාළුවනේ මෙතනින් අපි මෙතනින් ගල මුදුනට ඇතුල් වෙන්න තියෙන මෙන්න මේ හරියෙන්. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මෙන්න මේ හරිය. ඉතින් මේ අලුවිහාරේ පන්සලට ආපු කෙනෙක් දන්නවා මේ ස්ථානයේ මොන ස්ථානයද කියලා. ඉතින් මේ ඇවිල්ලා නැති අපේ යාළුවන්ටත් ඉතින් මේක ගොඩක් වැදගත් මේ වීඩියෝ එක. ඉතින් උන්ටත් ඇත්තටම ඇවිල්ලා නැති යාළුවනුත් සෑහෙන ප්‍රමාණයක් ඇති මං හිතනවා. ඉතින් මං ආරාධනා කරනවා ඉතින් මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ පන්සලේ අසිරිය විඳින්න නරඹන්න විශේෂයෙන් අධ්‍යාපන ලබන දුවදරුවන්ටත් ගොඩක් වැදගත් වෙන තොරතුරු රහසයක් ඇතුළත් පන්සලක් තමයි මේ අලුවිහාර පන්සල ගැන. ඉතින් උන්ට අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ගොඩක් වැදගත් වෙන තොරතුරු ගොඩක් දුරට අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා ඔබේ දුවදරුවන් කැටුව ඇවිල්ලා මේ පන්සලේ අසිරිය විඳින ගමන් ඔවුන්ටත් ලොකු දැනුමක් ලබන්නත් පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මේ දකින්න ඉතින් පන්සලටම ආවෙනික විශාල ප්‍රමාණයේ ගල් පර්වත ප්‍රමාණයක් තියෙන මේ පන්සල වටාවටම. ඉතින් ඔයගොල්ලන් දකින්න මේ ඒ කළු ගල් පර්වත තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් යාළුවනේ මේකම ඇත්තම අමුතුම සුන්දරම ස්ථානයක් තමයි මේ අලුවිහාර පන්සල කියන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ හරියෙන් තමයි අපි අර බෝධින් වහන්සේ එහෙම බලන්න යන්නේ. මෙන්න මෙතන ඔයගොල්ලන් පේන මේ බෝධින් වහන්සේට අපි උඩට යනකොට අපි ප්‍රධාන රථයෙන් මෙතනින් තමයි අපි ඇතුල් වෙන්නේ. ඉතින් මෙන්න මේ පිළිමය ඔයගොල්ලන්ට මතක ඇති. මෙන්න මේ හරියෙන් තමයි මෙතන විහාරස්ථාන කියන්නේ විහාරයක් තියෙනවා. මෙතන පොඩි ලෙන් විහාරයක් තියෙනවා. ඉතින් මෙතන ඒකට අපි ගිහිලා බුදුන් වැඳලා ඉතින් අපි මෙතනින් අපිට බෝධින් වහන්සේ සහ තෛත්‍ය නරඹන්න මෙතනින් මේ පඩිපෙළ නැගලා උඩට තමයි යන්න තියෙන්නේ. අපි රයිට් එහෙනම් අපි ගිහිල්ලා බලමු එහි දර්ශන තල කොහොමද කියලා. පන්සල ඕගොල්ලන්ට දිස්සන ආකාරය මේ
බෝධීන් වහන්සේ වටා සහ තයිච්ච මුදුන ගියාම පන්සලේ සුන්දරත්වය මොන විදිහට පේන්නේ කියලා අපි බලමු. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ පන්සලේ බෝධීන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයේ. ඉතින් ඔයගොල්ලන් මේ දකින්නේ දැන් බෝධීන් වහන්සේ යන පඩි පියකට පෙර තමයි මේක නිර්මාණය කරලා තින්නේ. මේ ගල් තලාවෙම තමයි මේ පඩි පෙර නිර්මාණය කරලා මේ අතීතයේ ඉඳන් හදලා තියෙන විදිය තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් යාළුවෝ ඔයගොල්ලන් දැක්කම විදේශීය කට්ටිය සෑහෙන පන්සලේ වෙලා සිරි නරඹනවා. ඉතින් ඔයගොල්ලන් දකින්න මේ බෝධීන් වහන්සේට යන්න තියෙන ඉස්සරහම තියෙන ලෙන් විහාරය ඇතුළත තමයි ඔයගොල්ලන් මේ දැන් දකින්නේ. ඉතින් ඔයගොල්ලන් මේ දකින්නේ මේ සුන්දරත්වය, මේ ලස්සන. ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලන් මේ දකින්නේ තමයි ඒ ලෙන් විහාරය ඇතුළත. යාළුවෝ මම ඔයගොල්ලන්ට කියනවා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාලා එකතු වෙන්න. දැන් යාළුවෝ මම මේ ඉන්නේ බෝධීන් වහන්සේ අභියස. ඉතින් බෝධීන් වහන්සේ ළඟට ගියාම ඔයගොල්ලන්ට මේ වගේ සුන්දර පන්සලේ මුළු පන්සලම පේන විදිහට තමයි මේ බෝධීන් වහන්සේ ගාවට ගියාම දර්ශනය ඔයගොල්ලෝ මේ දකින්න ඉතින්. ඉතින් ඇත්තටම සුන්දර ස්ථානයක්, සිත නිවාලන හොඳ. ඒක ඇත්තම ඉතින් ඇවිල්ලා බලන්න ඕන ඔයගොල්ලෝ. ඉතින් ඇත්තම හොඳ ෆීලිං එකක් ගන්න පුළුවන් මේ සිත සංසුන් වෙලා. ඉතින් ඇත්තටම භාවනාවක් වගේ තමයි මේ පන්සලකට යනවා කියන්නේ අපි. ඉතින් යාළුවනේ ඒක ඒ අත්දැකීම ලබා ගන්න මම ආරාධනා කරනවා. ඇවිල්ලා මේ පන්සලේ අසිරිය නරඹන සිරිය විඳින්න. ඉතින් යාළුවෝ ඔයගොල්ලන්ට පේන්නේ මේ පන්සලේ අවුට ඔයගොල්ලන්ට පේන්නේ මොන වගේ මේ දැන් යාළුවෝ මම ඉන්නේ මේ පන්සලේ තයිච්ච රාජන් වහන්සේ ළඟ තමයි. උඩම ගල් තලාවේ මුදුනක තමයි මේ තයිච්ච නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් එතන අපි ගියාම ඉතින් මේ මුළු අලු විහාරේ අවට ඔක්කොම ඉතින් මේ අපි නරඹන්න පුළුවන්. මොකද මේ සෑහෙන උසකින් තමයි මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ. යාළුවනේ දැන් මේ පේන්නේ තයිච්ච රාජන් වහන්සේ පන්සලේ. ඇත්තම සෑහෙන උසකින් පිහිටලා තියෙන මේ තයිච්ච රාජන් වහන්සේ කළු ගල් තලාව මුදුනේ තමයි තියෙන්නේ. ඉතින් මේ මුදුන කියන්නේ මුදුනටම ගියාම මේ ආකාරයේ දර්ශන තලයක් තමයි අපිට දැක ගන්න වෙන්නේ. මේ උඩ සිටන් පහළ පේන ආකාරය තමයි ඔයගොල්ලෝ මේ දැන් දකින්නේ. ඇත්තට මේක ඉතින් අමුතුම අත්දැකීමක්. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලෝම තැවිලා සිරිය නරඹන්න, පන්සලේ අසිරිය බලන්න එන්න. ඇවිල්ලා දුවදරුවොත් එක්ක ඒ නරඹන්න. ඉතින් මේ බලන්න මේ තයිච්ච රාජන් වහන්සේ